guys. Hello guys. ඉතින් මම අද ඔයගොල්ලන්ට සාදරයෙන් පිළිගන්නවා SL Game Right YouTube channel එකට. ඉතින් මම අද ඔයගොල්ලන්ට අරගෙන ආලා තියෙන GTA San Andreas එකට tuning mod එක දාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි. දැන් මම ඔයාලට description එකේ guys දාලා තියෙනවා tuning mod කියලා මේ download link එකක්. ඒ download link එක ඔයාලා download කරගන්න. මේක download කරගත්තට පස්සේ මෙන්න මේ වගේ WinRAR මේකක් තමයි එන්නේ zip file එකක්. ඊට පස්සේ අපි මේක extract කරගන්න ඕනේ. extract කරගත්තට පස්සේ මෙන්න මේ වගේ tuning mods කියන එකට තමයි අපි එන්නේ. හරි. අපි ඒකේ මුලින්ම කරගන්න ඕනේ මේ Clio කියන එක open කරලා මේ ඔක්කොම ටික copy කරගන්න ඕනේ. copy කරලා ඔයාලගේ game folder එකට මේක paste කරගන්න. replace කරන්න හොත් අනිවාර්යෙන් replace කරන්න guys. හරි. ඊට පස්සේ මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් tuning mod loader කියලා. මේ mod loader එකත් අපි copy කරගමු. copy කරලා ඔයාලගේ game folder එකට paste කරගන්න. replace කරන්න හොත් අනිවාර්යෙන් replace කරන්න. හරි. ඊට පස්සේ tuning mod කියලා තියෙනවා. මේ tuning mod එකට ගිහිල්ලා ඔයාලගේ img editor කියලා එකක් තියෙනවා. img editor එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම open තියෙනවා. ඔයාලා game folder එකට ගිහිල්ලා මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ GT3 කියන එක මෙන්න මේ විදිහට open දෙන්න. හරි මේක open වෙලා ටික වෙලාවක් පස්සේ ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ import කියලා චූටි ඊතලයක් තියෙනවා. අපි ඒක අනිවාර්යයෙන්ම අපි මේක ඔබා ගන්න. ක්ලික් කරලා ඔයාලා mod folder එකට ආය යන්න. ගිහිල්ලා මේ to import to GT3 img කියලා තියෙනවා. අපි මේක open කරන්න. ඊට පස්සේ මේ තියෙන ෆයිල් තුන ඔයාලා select කරලා open දෙන්න. ඊට පස්සේ දැන් save දෙන්න. හරි. ඊට පස්සේ ආයෙ ඔයාලා open කියන එක ඔබලා ඔයාලා game folder එක තෝරලා GTA int කියන එක open කරන්න. හරි. මෙතන ආයෙ මේ import කියන චූටි ඊතලය ඔබන්න. ඔබලා ඔයාලා ආයෙ mod folder එකට ගිහිල්ලා to import to GT int img කියලා තියෙනවා. ඒක open කරගන්න. ඊට පස්සේ ඒක select කරගන්න. හරි දැන් ඔයාලා save කරන්න. ඊට පස්සේ ඔයාලා ආයෙ folder එකට එන්න mod folder එකට. ඊට පස්සේ ඔයාලා බලා ගන්න to copy to game folder කියනවා. මේක copy කරගන්න. හරි. ඔයාලා මේක නිකම්ම game folder එකට paste කරන්න. replace කරනකොට අනිවාර්යෙන් replace දෙන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ tm parts කියලා තියෙනවා. මේක ඔබන්න. ඔබලා මෙන්න මේ විදිහට මේ ඔක්කොම ටික copy කරගන්න. ඊට පස්සේ ඔයාලා game folder එකට ගිහිල්ලා මේ mod loader කියන එකට ගිහිල්ලා තවත් mod loader කියලා තියෙනවා. මේකට ගිහිල්ලා paste කරගන්න. replace කරන්න හොත් replace කරන්න. හරි. ඉතින් අපි mod එක දාලා ඉවරයි. tuning mod එක දාලා ඉවරයි. හරි එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වීඩියෝ ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න.
මේකට ලයික් එකකුත් දාලා මේ තවත් මේක බලන්න යාළුවන්ට ෂෙයා කරලා කමෙන්ට් කරන් යන්න. එහෙනම් මම අදට ගියා. thank you.